සුබ දවසක් යාළුවනේ. මගේ channel එකට ආදරෙන් හැමෝම පිළිගන්නවා. මම අද හදන්න ලෑස්ති ආප්ප නම් හදන පළවෙනි පාර මේ. හැබැයි ආප්ප හදන්න මම කඩෙන් ගෙනාපු පැකට් එකක් අරගෙන බලමුද එහෙනම් කොහොමද මේ ආප්ප ටික හදන්නේ කියලා. මුලින්ම පැකට් එකේ තිබෙන පිටි ටික අරගත්තා. පිටි ටික අරගෙන භාජනයකට දාගෙන ඒකේ කියලා තිබෙන විදිහට කිරි කෝප්ප දෙකක් දාගත්තා. පීරිස්කෝප්පෙන් දෙකක් දාලා අනාගන්න කියලා තමයි තිබුණේ. මම ඒ විදිහට මේක කරා. කිරිත් මිටි කිරි නෙමෙයි ඒක දාන්න කියලා තිබුණේ දිය කිරි. දිය කිරි කෝප්ප දෙකක් තමයි දාන්න තිබුණේ. දිය කිරි කෝප්ප දෙක දාලා අනලා හොඳට විනාඩි 15ක් විතර මම තියලා තිබ්බා. විනාඩි 15කට පස්සේ තමයි මේ පේන්නේ. ඊට පස්සේ ආපහු මිටි කිරි කෝප්ප එකහමාරක් දාලා ආයෙ කලවම් කරන්න කියලා තිබුණා. ඒ කිරි කෝප්ප එකහමාර දාලත් හොඳට කලවම් කරලා ආපහු විනාඩි 15ක් වගේ තියාගන්න කියලා තමයි තිබුණේ. ඒ ටික දාලා හොඳට කලවම් කරගත්තා. මේ වගේ ගානට මිය වෙනකන් අපි හොඳට කලවම් කරන්න ඕනේ. මම හිතලා ලුණු චුට්ටකුත් බැලුවා. හැබැයි ලුණු මදි වගේ. ඊට පස්සේ මම ආපහු ලුණු ටිකක් දැම්මා. ලුණු පොඩ්ඩක් වගේ දාලා ඒ ටික ආපහු පිපෙන්න තියලා තිබ්බා. හදාගන්න තමයි මේ ලෑස්තිය. ලුණු මිරිස හැදුවේ අම්මේ. ලුණු මිරිස හදාගත්තේ නයි මිරිස් වලින් ගලේ අඹරලා තමයි ලුණු මිරිස හදාගත්තේ. විනාඩි 15කට පස්සේ දැන් අපව ආප මිශ්‍රණය අරගෙන හොඳට කලවම් කරා. කලවම් කරලා තාච්චිය ලිපේ තියලා අප හදාගන්න තමයි මේ තාච්චියේ තෙල් චුට්ටක් ආගෙන දැන් ආප මේ හදාගන්නවා. හොඳට ආප තාච්චියේ තෙල් කාලා ආප මිශ්‍රණයක් දාලා පොඩක් වටේ කරකලා අරගෙන තමයි ආප්ප හදාගත්තේ. ඒක මම බිත්තර ආප්පත් හදාගත්තා. බිත්තර ආප්ප හදාගත්තේ බිත්තරයක් නදන්නේ නැහැ. බිත්තර දෙකක් අරගෙන බිත්තර කඩලා ඒකෙන් ටික ටික දාලා තමයි බිත්තර ආප්ප හදාගත්තේ. මට හිතෙනවා ආප්ප තාච්චිය පොඩි වෙලී කියලා. ආප්පේ හරි පොඩි. වටේ කර වෙන්නත් මදි මං හිතන්නේ ඉඩ මදි වගේ. චූටි ආප්ප තමයි හදාගන්න පුළුවන්. හැබැයි රසට තිබ්බා. බිත්තරේටත් ලුණු ගම්මිරිස් දාලා තමයි මම ආප්ප හදාගත්තේ. කොහොමද මම හදපු ආප්ප? පළවෙනි පාර හදපු ආප්පනේ ඉතින් හරි සතුටුයි. පස්සට තිබ්බා. ඊළඟ පාර ආප්ප හදලා ලොකු තාච්චියක් ගන්න ඕනේ බලන්න. එහෙනම් ඉතින් මම අපිට වීඩියෝ එක මෙතන ඉවරයි. තැන්කියු මගේ වීඩියෝ එක